Hi all, welcome to Flavi's Diary. ඉතින් අද අපිට ගොඩාක් ස්නෝ දවසක්. දැන් මේ වෙලාවේ feels like -24 තමයි තියෙන්නේ. ඒ වුණාට මම හිතුවා මේ වගේ experience එකක් ආයෙත් ඒද කියලා දන්නේ නැති නිසා චුටක් එළියට ගිහිල්ලා බලන්න. ඉතින් අද ඇත්තටම මාරම සීතලයි. අද අපේ කැම්පස් උත් නිවාඩු දුන්නා. ඉතින් අපි එළියට ගිහින් බලමු අද දවස මොන වගේ වෙයිද කියලා. දැන් මම දොර ළඟ තමයි ඉන්නේ. එහෙනම් එළියට ගිහින් බලමු. ඔන්න දැන් මං එළියට ආවා. මගේ මේ ජැකට් එක -30 වෙනකන් ඔරොත්තු දෙනවා. මගේ ෂූස් නුත් එහෙමයි. ඒ නිසා ලොකු අවුලක් වෙන එකක් නැති වෙයි කියලා මම හිතනවා. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් යන්න කලින් මට හිතෙනවා කැප් එක දාගත්තොත් හොඳයි කියලා. බලමු මුලින්ම කැප් එක දා ගන්න ඕනේ. මොකද නැත්තම් සීත දැනෙන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු. අද ගොඩක් ස්නෝ. ඉතින් මොන වගේ වේද කියලා අපි බලමු. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ යන පාරවලුත් ගොඩක් මේ හිමෙන් පිරීලා තියෙන්නේ. ඒ උනාට අතන පොඩ්ඩක් සුද්ධ කරපු පාරක් තියෙනවා. අපි දැන් ඒකෙන් යන්න. හොඳටම හිම ඔයගොල්ලන්ට පේනවා ඇති. තාවත් ස්නෝ හිම වැටෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහා ගෙවල් වල වහල ඒ වගේම තියෙන කාස් වල උඩ ඔක්කොම හිම වලින් වැහිලා. ඉතින් දැන් ඉස්සරහා ගෙවල් පෙළිය තියෙන තැනට මැද්දෙන් තව පාරක් තියෙනවා. ඉතින් එතන පාරක් තියනවාද කියලාවත් පේන්න බැරි තරමට හිම වලින් වැහිලා ගිහිල්ලා. ඉතින් සාමාන්‍යයෙන් නම් කැනඩාවල අපේ පාරවල් හිම වලින් මෙහෙම වැහෙන්න දෙන්නේ නැහැ. සුද්ධ කරනවා. ඒ වුණාට අද තාමත් හිම වැටෙන නිසා ඉතින් කොච්චර සුද්ධ කරත් හිම වලින් ගොඩාක් පිරෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මං කකුල තිබ්බහම මගේ දනිස්ස ළඟට විතර වෙනකම්ම හිම තට්ටුව ගොඩාක් උසට තියෙනවා. එච්චරට අද හිම වැටිලා තියෙන දවසක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පාරවල් සුද්ධ කළවත් නැහැ. එක දිගටම හිම වැටෙනවා. මේ දැන් කවුරුත් ගියපු පාරක්වත් නැහැ. කවන්නේ වුණාට යන් මේ මගේ කකුල් දෙකේ දැන් භාගයක්ම හිම වලින් පිරීලා තියෙන්නේ. ඔහොම ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ වලට පේනවා ඇති ගොඩාක් හිම වැටිලා තියෙන්නේ. ඉතින් කතා කරගන්නත් අමාරුයි. එච්චරට පරිසරය හරිම සීතලයි. ඉතින් වින්ටර් එකට ඔරොත්තු දෙන ඇඳුම් ඒ වගේම ඔරොත්තු දෙන වින්ටර් බූට්ස් දැම්මහම එහෙම ලොකු අමාරුවක් නැහැ. ඉතින් මට පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබ්බා සීසන්ස් 4 ලස්සනට දකින්න පුළුවන් රටකට යන්න. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මම කැනඩා වලට එන්න. මොකද මෙහි වින්ටර් එකත් වෙනම ලස්සනක්, ඒ වගේම ෆෝල් සීසන් එකත් වෙනමම ලස්සනක්, සමර් එකත් එහෙමයි. ඉතින් කැනඩා කියන්නේ ඇත්තටම හරිම ලස්සන කන්ට්‍රි එකක්. ඉතින් අපිට දුර යන්න බෑ. මොකද පාරවල සුද්ධ කරලා නැති නිසා හරිම අමාරුයි ඉස්සරහට ඇවිදින්න. ඉතින් ඒක නිසා මම ආයෙත් හැරිලා ආවා. මේ දැන් මේ ඉන්නේ අපේ ගේ ඉස්සරහා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති තාමත් හිම වැටෙනවා හොඳටම. ඉතින් මාරම සීතලයි එළිය. ඒ වුණාට මාරම ලස්සනයි. නිකන් මට මේ ස්නෝ කරන විදිහ දැක්කහම නම් හොග්වර්ට්ස් තමයි ගොඩක්ම මතක් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ ගේ ඉස්සරහත් ටිකක් උසට හිම තට්ටුව හැදිලා තියෙනවා. ඉතින් එහා පැත්තේ ගෙදර නම් කට්ටිය හිම අස් කරනවා. යාළුවා ගේ ඉස්සරහ වැටිලා තියෙන හිම ටික. ඉතින් අපි නම් තාම මොකුත් අස් කරන්න ගත්තේ නැහැ. මොකද තාමත් හිම වැටෙන නිසා.
ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්සෙන්. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේ ගස් එහෙම නිකන් මැරිලා කොළ හැලිලා එහෙම තියෙන්නේ. ඒ වුණාට මේක මාරම පුදුමයි. මොකද සමර් එකේදී මේ මැරෙන ගස් ඔක්කොගෙම දළුලලා ආයි ලස්සනට මල් පිපිලා හැදිලා එනවා. ඉතින් මම මේ ටික සමර් එකේදී ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හිම වැටෙන එකක් දැක්කා. මීට වඩා තව ගොඩක් දේවල් මම ඉස්සරහට vlogs වලින් අරගෙන එන්නම්. මොකද අද මට හිතපු දෙයට එළියට බහින්න විදිහක් නැහැ. ඉතින් මම හිතනවා ස්නෝ කරන එක දැකලා නැති අයට අද මගේ vlog එක ගොඩක් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් ඔයගොල්ලෝ දැකලා නැති දේවල් වලින් ආයෙත් හම්බෙමු. Thank you for watching. Bye.